ඔයත් FD දාන කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි FD එකක් දාන්නේ අවුරුද්දක් එහෙම නැත්නම් අවුරුදු 5ක් විතර සල්ලි හිර කරගෙන ඉන්න මං එහෙම කිව්වට වරදවා හිතන්න එපා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඒ විදිහටනේ සාමාන්‍ය FD එකක් දාන්නේ. හැබැයි අලුත්ම ඔප්ෂන් එකක් දැන් බැංකුව වලින් හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලා දන්නවත් ඇති සමහර දෙනෙක් නොදන්නවත් ඇති. මොකක්ද කියලා බලමු මෙන්න මේ අලුත්ම FD ක්‍රමය. අද වෙනකොට ගොඩක් බැංකුවලින් පහසුකම් අපිට දීලා තියෙනවා. අපේ තියෙන ෆෝන් එක ත්‍රූම අපිට කැමතිනම් ෆික්ස් එකක් දාන්න පුළුවන්. අපිට කියන කැමති රේට් එක බලලා ෆික්ස් එකක් ඕපන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් වෙනදා වගේ නම් අපි බැංකුවට ගිහිල්ලා අපේ කාලය එතකොට නැත්නම් ඒ මහන්සිය අපි ඒ දේවල් වැය කරගෙන එපයි. අපි බැංකුවකට ගිහිල්ලා මේ දේවල් කරගන්න. නමුත් අපේ මේ අතේ තියෙන ෆෝන් එකෙන් අපිට අද වෙනකොට පුළුවන් කමක් තියෙනවා ෆික්ස් එකක් ලස්සනට ගෙදර ඉඳන්ම දාන්න. එතකොට මේ බැංකුව වලින් විශේෂයෙන් හඳුන්වලා දීලා තියෙනවා දැන් වෙනදනම් අපි ෆික්ස් දාන්නේ මාසෙට මාස දෙකට මාස තුනට මාස 6ට අවුරුද්දට අවුරුදු 5ට ඒ වගේනේ. හැබැයි අද වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා දින 100 එහෙම නැත්නම් දින 200 ඒ වගේ මේ FD දාන දින කාලවකවානු. එතකොට අර සාමාන්‍යයෙන් මේ සාම්ප්‍රදායික ක්‍රමයට බැහැර වෙලා එතකොට බැංකුව මෙන්න මේ වගේ දේවල් අද වෙනකොට අපිට දීලා තියෙනවා. එතකොට අපි බලමු කොහොමද ඒ සාමාන්‍යයෙන් මාස 3කට දෙන පොලිය හා සමාන සමන් ඊට වඩා වැඩි පොලියක් අර දින 100 දින 200 වගේ අපිට මේ ඒක මේ එක මැනේජ් කරලා අපිට ගන්න පුළුවන්. මොකද්ද හොඳම FD දාන ක්‍රමය කියලා තමන්ගේ කැමැත්ත අනුව සහ තමන්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අනුව. එතකොට අර සාමාන්‍යයෙන් රිනිව් වෙවි යනවනේ අපි අර මාස 3ට එහෙම මාස 6ට එහෙම දාන්නේ. හැබැයි මේ දින 100 200 දාන එකේ තියෙන විශේෂත්වය තමයි දින 100 හරි දින 200 හරි ඒ තියෙන කාලවකවානුව කම්ප්ලීට් වුණාට පස්සේ මුදල් අපේ බැංකුවටම ආපස්සට වැටෙනවා. එතකොට බැංකු ගිණුමට තමයි වැටෙන්නේ. එතකොට අපිට පුළුවන් කමක් තියෙනවා ආයි කැමති නම් වෙන ක්‍රමයකින් ඒක FD එකක් දානවා නම් එහෙමයි වෙනම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යනවා නම් එහෙමයි ඒ වගේ කරගන්න. හැබැයි ගොඩක් දෙනෙක් මේක ගැන දැනුවත් නැහැ. ඒක නිසායි මම මේක ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ. මම දැක්ක ගොඩක් අය මේක ගැන වීඩියෝස් කරලා දාලා තියෙනවා. ඉතින් කොල්ලෝ කෙල්ලුනහම අපි වියදම් කරන්න ඕනේ, රිෆන්ඩ් එකේ ඉන්න ඕනේ. හැබැයි අපිට මොකක් හරි ෆයිනෑන්ෂල් ජර්නි එකක යනවා නම් මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. සාමාන්‍ය සම්පත් බැංකුවේ ගත්තොත් ඒගොල්ලෝගේ සයිට් එකට මම මේ ගිහිල්ලා බැලුවේ. දවස් 75ට ඒගොල්ලෝ 10%ක පොලියක් දෙනවා. ඒ වගේම තමයි මාස 3ට දෙන්නේ ඒගොල්ලෝ 9%ක පොලියක්. එතකොට ඔයගොල්ලන්ටම හිතා ගන්න පුළුවන් නේ. එතකොට දවස් ගානට දාන එක අපිට පොඩි වාසියක් තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි මාස ගානට දානවට වඩා ඒගොල්ලෝ දවස් ගානට දානකොට අපිට අර යම්කිසි වාසියක් ඒ වැඩෙන් තියෙනවා. එතකොට වීඩියෝ එකක් අරගෙන ගොඩක් අය දන්නේ මනි මාකට් ෆන්ඩ් කියන්නේ. එතකොට ඒ ඊට ගැන ඔයාලා දැනගන්න එක හොඳයි කියලා හිතන නිසා මම ඉස්සරහදී ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ සල්ලි ඉතුරු කරන කෙල්ල කොල්ල ටික මාව ෆලෝ කරලා මේ වීඩියෝ එක ලයික් එකක් දාලා තියාගන්න.